අපි අද ඔයගලන්ට ගේන වීඩියෝ එක පර්ත් කින්ග්‍රෝස් වල තියෙන කිනෝල් හිල් කියන පරණ වෝල්කනෝ එකක වීඩියෝ එකක්. ඉතින් මේක ඇත්තටම ඉස්සර වෝල්කනෝ එකක් තිබ්බ කන්දක්. නමුත් ඊට පස්සේ මෙතන පොඩි බලකොටුවක් නැත්නම් වොච් ටවර් එකක් වගේ එකක් ඒගොල්ලෝ හදලා තියෙනවා. ඉතින් මේකට යන පාර හරිම ලස්සනයි. ඉතින් මේකේ අද්දී අපිට ලස්සන වීව් එකක් පේනවා. මෙතන තියෙන ගඟේ ඊට අමතරව ඒ වටේම හොඳ ලස්සනට පේන්න පුළුවන් විදිහට තමයි මේක හදලා තියෙන්නේ. ඒ වගේම තමයි පර්ත් ඉඳන් ඩන්ඩි යන පාරේ යද්දී උගලන්ට මේක බංගත පැත්තෙන් ලස්සනට ලොකුවට පේනවා මේ කන්ද. ඉතින් මේ අර මම ඔය ඇඟිල්ල දික්කෙන පැත්තෙන් දැන් බලද්දී මේ මුළු ප්‍රදේශෙම අනිත් පැත්තට යනකම් ඒ කියන්නේ පර්ත් ඉඳන් ඩන්ඩි වලට යනකම් මුළු ප්‍රදේශෙම මෙතන මේ දෙන්නම් බැලුවහම පේනවා. ලස්සනට. ඉතින් මේ යන පාරත් හරිම ලස්සනයි. අපි මේ ගමන ගියේ මැයි මාසේ දවසක. ඉතින් මැයි මාසේ කියන්නේ ස්ප්‍රින්ග් එක අන්තිම කාලේ සමයක පටන් ගන්න කිට්ටු වෙලා තියෙන කාලේ. ඉතින් එතකොට මේ ගස්වල මල් ටික ටික පීදෙනවා ලස්සනට මෙච්චර කල් දුඹු පාට වෙලා තිබ්බ වටපිටාව කොළ පාට වේගෙන ලස්සනට එන කාලේ. ඉතින් ඒ වගේම තමයි කිසිම මහන්සියක් දැනුන්නේ නැහැ මේ ගමන්ට උඩට පේන. අහස උනත් ටිකක් ඉර එළියක් නැති අහසක් තිබ්බේ දා දවසේ. ඉතින් අපිට කිසිම මහන්සියක් දැනුන්නේ නැහැ මේ ගමන යද්දී. ඒ වගේම හරිම ලස්සන හයික් එකක්. අපි ගොඩාක් එන්ජොයි කරා මේ ගමන. ඉතින් මේක ඉස්සරහට යද්දී අපිට ඇත්තටම මෙහි සත්තු ඒ වගේ දේවල් නම් අපි දැක්කේ නෑ කිසිම තැනක. ඉඳලා ඉරුල තැනක දෙය පොඩි කුරුල්ලෝ මකුළු කුරුමිනියෝ වගේ පොඩි ඉන්සෙක්ට්ස්ලා වගේ හැරෙන්න. ඊට අමතරව විශාල සත්තුවත් කිසිම දෙයක් මේ හරියේ නැහැ. ඉතින් මේ වෝක් එකේ තිබ්බ ලස්සනම දේවල් තමයි ඉතින් අපිට හිමීට මේ ස්වභාව සෞන්දර්යය විඳගෙන ඇවිදන් යන්න තිබ්බ පුළුවන්කම. ඒ වගේම තමයි මේක පොඩි අයට උනත් යන්න කිසිම ගැටලුවක් නැති හයික් එකක්. මොකද මේ හයික් එකේ ලොකු කඳු අමාරු පාරවල් නෑ. ලස්සනට මේන්ටේන් කරපු පාරක් තියෙනවා. ඉතින් ඔය දැන් මම ඔය අන්ගිල්ලෙන් පෙන්නන හරිය ඉස්සරහ තියෙන්නේ. ඒ කියන බලකොටු එහෙම නැත්නම් හින බලන පොඩි කාසල් එක වගේ එක. ඉතින් අපි එතනට තමයි යන්නේ මේ වෝක් එක. ඉතින් මේ ක්ලිෆ් එක අයින දිගේ තමයි අපි ඇවිදයි යන්නේ. ඉතින් මේකට එන්න වෙන තව පාරවල් කීපයක් තිබ්බත් මේක තමයි අත්‍තරම ලේසිම සහ වාහන වලින් ඇවිල්ලා නවත්තලා එන්න පුළුවන් හොඳම හරිය. ඉතින් සමයකේ සමහර දවස්වලට සමහරු මෙතන කැම්පින් වලට එනවා. ඊට අමතරව පොඩි ගිනි මැලයක් දාගෙන විනෝද වෙන්නේ ඒ වගේ වෙලාවට කක්කිය එනවා. ඉතින් අපිට ගොඩාක් හම්බුණා ඇවිදින්න ආපු කට්ටිය කියන්නේ රෙගියුලර් මේකේ හයික් කරන්න ඇවිදින්න එන කට්ටියකුත් ඉන්නවා. ඉතින් ඊට අමතරව බල්ලුත් එක්ක පොඩි වෝක් එකට වෙනසකට වගේ එන ගොඩාක් අය අපි මේකෙදි හම්බුණා මේ ගමනේදී. ඉතින් මේවා තියෙන තවත් ඒ වගේම තනක් අපිට මෙතන ගියමත් අර තින් තව එකක් පේනවා. ඒ වගේ මේ වටපිටා පරිසරය හොඳ ලස්සනට පේනවා. අද ටිකක් අහස දිලි දවසක් ඒ වුණාට මීට වඩා ගොඩක් ලස්සනට ඉර එළියට මෙයාවට පේනවා. නමුත් මෙතන බලද්දී උගලන්ට පහළ පේන්නේ පර්ත් ඉඳන් ඩන්ඩි යන ප්‍රධාන මාර්ගයේ වාහන ගමන් කරන විදිය. ඊට අමතරව තවත් ගොඩනැගිලි සහ තවත් ගොඩක් දේවල් ඔය අමතරව පේනවා. ඊට අමතරව ගඟට සමාන්තරව ඔයගලන්ට බලන්න පුළුවන් රේල් පාරක් තියෙනවා. ඒක නම් හැබැයි මේ වීඩියෝ එකේ පැහැදිලිව පේන්නේ නැතුව ඇති. ඒ රේල් පාර තමයි ප්‍රධාන රේල් මාර්ගය පර්ත් ඉඳන් ඩන්ඩි වලට යන. ඉතින් මෙතන ඔයගලන්ට පේන ඇති මේ ඩේන්ජර් ක්ලිෆ් කියතනේ ඔය තමයි මෙතන හයිනෙන් බොහොම තියුණු බෑවුමක් තියෙන්නේ පහළට. ගස් ගොඩක් ඔය ගස් ගොඩක් උස ගස් තමයි පහළින් අඟුරට බැවිච්ච ඒවා තියෙන්නේ. ඉතින් අපි මේ ඇවිදන් යන්නේ ක්ලිෆ් එකේ අයින දිගේ. ඉතින් මේකෙම කන්දේ අනිත් පැත්තෙත් මේ වගේම ඇවිදින්න පුළුවන් පැත්තක් හදලා තියෙනවා. මේකේ බයිසිකල් වලින් උනත් එන්න පුළුවන්. හැබැයි ඒ පැත්තට මේ වගේ බීබ් එකක් නැහැ. ඒක කන්දේ අනිත් පැත්තට.
දැන් අපි එන්නේ මේ ගොඩනැගිල්ල ගාවට. මේක ඇත්තම ටිකක් ගරාවටන ගොඩනැගිල්ල. මේක ගොඩක් වෙලාවට බලන එහෙම නැත්නම් වොච් ටවර් එකක් විදියට තමයි මට හිතෙන්නේ. මට ඇත්තටම වෙච්ච ලොකු වරදක් මේක මොකද්ද කියලා හරියටම කියවලා බලන්න බැරිච්ච එක මෙතනට එන තන තිබ්බ නෝටිස් බෝඩ් එකේ ගහලා තිබ්බ එක. ඒ වුණාට මේක ගොඩක් වෙලාවට ඉස්සර කාලේ පාවිච්චි කරලා අතෑරලා දාපු ගොඩනැගිල්ලක්. ඉතින් ගුණන් තාම පොඩි පොඩි කොටස් විදියට දකින්න පුළුවන් ඉතුරු වෙලා තියෙන දේවල්. මේකට වහලයක් නැහැ. මෙම ලස්සන බම්කු දෙකක් තියෙල්දී නැති මේක ඉඳගත්තාම ඇත්තටම හොඳට රිලැක්ස් එකේ වටපිටාව විඳින්න පුළුවන් ලස්සන පරිසරයක් තියෙන්නේ. ඉතින් ආපු කෙනෙක්ට ඉතින් ගොඩක් වෙලාව ගත කරලා එන්ජොයි කරලා යන්න පුළුවන්. ඉස්සර මේක උඩට යන්න පඩිපෙලක් තිබිලා තියෙන දැන් නම් එහෙම පඩිපෙලක් ඉතුරු වෙලා නැහැ. මේ පෞගේ දවසකේ වැහපුවන්ද ඔයගොල්ලන් පෙනදි පොඩ්ඩක් වතුර එහෙම පිරලා තියෙන තැන් වල මේක අමුතුවෙන් විශේෂයෙන් මේන්ටේන් කිරිල්ලක් මොකුත් මෙතන නැහැ. මේ තිබ්බ විදිහටම තියෙනවා. තියර එකම් වෙනස මෙහි ලොකුවට එහෙම ඉතින් කවුරුත් ඇවිල්ලා නාස්ති කරන්නේ අපි අර ලංකාවේ දකිනවා වගේ එක එක්කිනාගේ නම් ලියන්න රූප අඳින්නේ වගේ වැඩ නොකරන හන්ද මේවා තාම ඒ තිබ්බ විදිහටම ඉතුරු වෙලා තියෙනවා. ඒ ඔයගොල්ලන් මේ වටපිට දුකලට ඇහෙන ඇති මේ හුලඟේ සද්ද එහෙම ඉතින් සෑහෙන හුලඟක් තියෙනවා මෙතනට. හැබැයි ඒක හැමදාටම නෙමෙයි හුලඟ තියෙන දාට හොඳට දැනෙන හුලඟක් මේ හැටි තියෙනවා. ඉතින් මේ වගේ මුගලන් දකින සමහර වෙලාවට මේ කිබ්බ දාලා පැටලොක් දාලා යනවා. ඉතින් ඒගොල්ලෝ ගොඩක් වෙලාට ඒගොල්ලෝ නිකන් අර පැරිස් වල හර පිච්චෙක් කරනවා වගේ ඒගොල්ලෝ මේ ආදරේ පෙන්වන්න කපල්ස් එම ඇවිල්ලා කරන දේවල්. හැබැයි මේක ඉතින් එහෙම ලොකුවට ගොඩක් දාලා නෑ. අපි නිකන් දැක්කේ පැටලොක් එකක් තියෙනවා විතරයි. හැබැයි ඒ ඔක්කොම මතක මෙතන තියෙන ලස්සන වීව් එක තමයි අපි නම් ගොඩක්ම වැදගත් උනේ. ඉතින් මේක ඇත්තට මේ කඳු වැටි මේ ක්ලිෆ් එක දිගේම එහා පැත්තට යනකන් තියෙනවා. තවත් මේ වගේම ලස්සන view point එකක් ඉස්සරහ තියෙනවා. අපි එතනටත් යන්න බලාපොරොත්තු වෙනවා ඉස්සරහට කොහොමම. ඉතින් මේ අයින දිගේ පොඩ්ඩක් ඇවිදන් ගියාට පස්සේ මෙන්න මේම තමයි ගොඩනැගිල්ල අනිත් පැත්තකින් මේක ඇත්තටම ක්ලිෆ් එකේ එජ් එකටම කරලා තමයි හදලා තියෙන්නේ. අපිට මෙතනින් එහාට ගොඩනැගිල්ලෙන් එහා පැත්තට යන්න විදියක් නැහැ. පොඩි කොටසකට එන්න පුළුවන්කම තිබ්බා. අපි දැන් මේ ඇවිදන් යන්නේ අර මං කලින් කියපු පුංචි view point එක ගාවට. ඉතින් මෙතනත් අර වගේම ලස්සනයි. මෙතන යන්න තියෙන තර වගේම කැලේ මැද්දෙන් තියෙන පාරක්. අපි තෝරගත්තේ අතර මේ වගේ පොඩි මිනිස්සු ගිහින් ඉවරලා හැදිච්ච පාරක. මීට අමතරව ලස්සනට තියෙන හොඳ පාරකුත් තියෙනවා. මත අපි හිතුවා මේ වගේ තියෙන පාරෙන් යන එක වෙනසකටත් එක්ක හොඳයි. අපිට වෙනස්ම අත්දැකීමක් වෙයි කියලා. තිතුවාගේ මේකින් ඇවිල්ලා අර තියෙන හදලා තියෙන හොඳින් තියෙන පාටත් අපි join වුණා. ඒක දිගේ අපිට මෙන්න මෙහෙම තමයි අපි ගියේ. ඒ වෝක් එකත් ඉතින් අර වගේම තමයි ලොකු කඳු බෑව් මුකුත් නෑ. හරිම සැහැල්ලුවෙන් ලස්සනට යන්න පුළුවන්. ඉතින් මේ ස්ප්‍රින්ග් එක හන්ද උලන් පේනවා. ඉතින් මේ ලස්සනට මල් පිපිගෙන එනවා. එක එක જાති මල් වර්ග තැන් වල. ඉතින් මේ මල් මෙහි කවුරුත් හිටවපු නෑ. මේ ගොඩ අතරම අවුරුදු ගාන මේ මල් අත මොරුදු ගාන තිස්සේ අල හිටුවට පස්සේ යාල උඩ ටික මැරලා ගිහින් ලලේම තිකද ස්ප්‍රින්ග් එකේදී ආයේ මල් නිකන් මහත ගන්නවා. ඒක තව ටික දවසක් ගිහින් ආවනම් අපිට මේක ලස්සන බීපයක් බලන්න පුළුවන්. මේ මල් පිපිලා යායම වැහෙන්න මල් පිපිලා තියෙනවා. හරිම ලස්සනයි. දැන් තාම ඉතින් සමහර මල් පිපිගෙන යන කාලේ වගේ යන අපිට එච්චර ලොකුවට එහෙම පෙන්න නැහැ. නමුත් මේ විදිහට හැම තැනම මේක පිරෙන්නම මල් පිරලා තියෙනවා. දැන් අපි යන්නේ අර කීප අනිත් view point එකට. මේකත් අර වගේම දැන් මෙතන එහෙම විශේෂ මුකුත් දෙයක් නැහැ. නමුත් අර වගේ එතනට ගියාට පස්සේ ලස්සන බීප් එකක් ක්ලිෆ් එජ් එකේ තියෙනවා. ඊට අමතරව අපි යද්දි දැක්ක ඔන්න වගේ කණු හැමතැනම තියෙනවා. ඒ කණු වල පුංචි බෝට්ස් ගහලා පාස්කෝඩ්ස් ගහලා එහෙම තියෙනවා. ඒ කණු ඇත්තටම ඒවා තියෙන්නේ emergency contacts කරන්න. එහෙම කියන්න අපිට මොන හරි හදිසියක් වුණ තනතුරක් වුණොත් ඒ numbers වලට කතා කරාට පස්සේ ඒ හරහා අපිට උදව්වට එන්න emergency service තියෙනවා. ඉතින් එතකොට මේකෙදී යද්දි කවුරුහරි ඉස්සලා වටනොත් මොකක් හරි වෙන අනතුරක් වුණොත් ඕනම දෙයකදී contact කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ වගේම තමයි ඒක නම් සර්විස් එකට ඇත්තම ගොඩක් මේ ඉක්මන්. ඒක ඉක්මනට මෙනවා. ඒ වගේ අවස්ථාවලදී
ඉතින් අපි හිතනවා අපි වගේ අපිත් එක්ක මේ වගේම තවත් හයික් එකකට ඔයගොල්ලෝ ජොයින් වෙයි කියලා. අපි ඉස්සරහටත් මේ වගේ ගිය අපි ගමන් වල වීඩියෝස් ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න. බොහොම ස්තුතියි අපිත් එක්ක එකතු වුණාට.